Hi guys, කොහොමද ඔයාලට? ඔයාලටත් එකතු වෙන්නේ මගේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලා හැමෝම දන්න ඇනබෙල් බෝනික්කාගේ සත්‍ය කතාව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ලයික් එකක් දාලා වීඩියෝ එක බලන්න කියලා ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඇනබෙල් බෝනික්කාගේ කතාව ආරම්භ වන්නේ 1970 ගණන් වල මවක් තම දියණිය වන ඩෝනාට තෑග්ගට සෙමිය මිලදී ගැනීමෙනි. බෝනික්කාරගෙඩි ඇන් බෝනික්කෙක් වූ අතර එය නිවසට ගෙනා විගසම අමුතු සිදුවීම් පටන් ගන්නට විය. ඇනබෙල් බෝනික්කා තනිව ගමන් කිරීමට පටන් ගත්තේය. මට උදව් කරන්න වැනි කඩදාසි මත ලියූ සටහන් බෝනික්කා අසරින් හමු විය. බෝනික්කා වටා බේජනක සංසුන්කාරී පැවැත්මක් ඩෝනාට දැනුනි. ඩෝනා අද්භූත විමර්ශකයින් වන එඩ් සහ වොරන්ගෙන් උදව් පැතූ අතර ඔවුන් කියා සිටියේ බෝනික්කාට ආත්මයක් ආවේශ වී ඇති බවයි. වොරන්ස් බෝනික්කාව රැගෙන ගිය අතර ඔවුන්ට අනුව එය දිගටම අද්භූත ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කළේය. ඇනබෙල් බෝනික්කා දැන් වොරන්ස් කෞතුකාගාරයේ වීදුරු පෙට්ටියක තබා ඇති අතර එය අමුතු සිදුවීම් ඇති කරන බව කියයි. ද කොන්ජුරින් කතාමාලාව සහ ඇනබෙල් කතාමාලාව නිර්මාණය කිරීම සඳහා මෙම කතාව මූලික කරගෙන ඇත. ඉතින් මේ කතාව තමයි ඇනබෙල් බෝනික්කා හැබැදෙනු සත්‍යම කතාව. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.